මේ තියෙන්නේ මට කම්මැලි දවසක කෑම වේල. ඒ කලින් වීඩියෝ එකේ මම දාලා තිබ්බා මම ඩයට් කරන්නේ නැහැ මේ දවස්වල කියලා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඩයට් කරන්නේ නැද්ද ඩයට් කරන්නේ නැද්ද කියලා. නෑ ඩයට් කරන්නේ නැත්තේ නෑ. ගොඩක් දවස්වල ඉතින් මගේ මෙන්න මේ හා සමාන දේ ආහාර වේලක් තමයි යන්නේ. මම උදේට කන හරිම ඩයට් එක මම වෙන වීඩියෝ එකක් ගේන්නම්. ලංකාවේ ගොඩක් ජිම් යන අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට යාළගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගන්න බෑ කෑම ගන්න බෑ කියන එක. හැබැයි ඇත්තටම යාළත් එක්ක ටිකක් කතා කරලා බලද්දී එයාලට තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙන කෑම සහ බීම ඔප්ෂන් වලින් මේ ෆිට්නස් ගෝල් එකට හරියන හොඳම ඩිෂ් එක තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් එකක් හෝ සිගරට් එකක් 120ට වඩා වැඩි. අන්න ඒ 120ම අපි බැලුවොත් අපිට ඇඟට හොඳ ප්‍රෝටීන් සෝස් එකක් ගැන බැලුවොත් අපිට බිත්තර 3ක් බිත්තර 2ක් වගේ ගන්න පුළුවන්. එතකොට අන්න එතන අපි තෝරා ගැනීමක් කරා නම් ඒක අපි එක දිගටම පුරුදු කරා නම් අපිට පුළුවන් වෙනවා මේ තියෙන යම්කිසි මුදල් ප්‍රමාණයකුත් ඉතුරු කරගෙන අපේ ෆිට්නස් ගෝල් එකට යන්න කෙනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් try කරලා බලන්න පුළුවන් තරම් ඔයාගේ ෆුඩ් choices තෝරා ගනිද්දී හරියට තෝරා ගන්න. ඔයාගේ තියෙන අනිකුත් options වලින් බලන්න.